අංක 5 ගාන. මේකේ අපි ප්‍රතිරෝධ ඉස්සෙල්ලා වගේම මේ දෙන සමාන්තරගතයි මේක සමාන්තරගතයි. සමාන්තරගතයි කියලා අපිට ප්‍රතිරෝධ තුනකට මේක කඩන්න පුළුවන්. එතකොට 20යි 30යි 12ක් වෙනවා. 20 වැඩි කිරීම 30 බෙදීම 50. 4 4යි 2ක් වෙනවා. 15යි 10යි 6ක් වෙනවා. එතකොට මෙතන විද්‍යුත් ජාමල 120යි ප්‍රතිරෝධය 4ක් තියෙනවා. එතකොට අපි මේ කියන 19යි ගත්තොත් i වාරයක් 12 ධන 2 14යි 14යි 20යි 24යි සමාන 120. i වලගේ ඇම්පියර් 5ක් වෙනවා. ඇම්පියර් 5 නම් මෙතන විභවාන්තරය වෙන්නේ 6 වෝල්ට් 60යි ඇම්පියර් 5යිනේ. එතකොට මෙතන විභවාන්තරය වෙන්නේ 5 වරක් 2 10 වෝල්ට්. මෙතන විභවාන්තරය වෙන්නේ මෙතන ඇම්පියර් 5ක ධාරාවක් යනවා 5 වරක් 30යි. එහෙනම් අපි විභවාන්තර ලකුණු කරගමු. එක එක විභවාන්තර අපි දැන් හොයාගත්තා. අපි මේක මොකද දාන්නේ රවුන්ඩ් එක? ඒතර මෙතන විභවාන්තරය වෝල්ට් 60යි. මේක වෝල්ට් 10යි. මෙතන වෝල්ට් 30යි. 60 බෙදීම 20 ඇම්පියර් දෙකක් මෙතන ඉන්නවා. තුනක් එනවා. මෙතනින් 10 බෙදීම අතර 2.5ක් වෙනවා. ඒතර මෙතන 3ක් කියලා 2.5ක් කරනවා. පල්ලයට 0.5ක් කරනවා. එහෙනම් ix අපි හොයාගත්තා 0.5යි ධන. ඒතර 2.5ක් වෙනවා. 30 බෙදීම 15 කියන ඇම්පියර් දෙකක් නෙවට මෙතනින් යනවා. ඒතර 2.5 පල්ලයට එනකොට මොකෝ වෙන්නේ? පල්ලයට නම් එන්නේ 0.5යි. නමුත් ix උඩට ඒගොල්ලෝ ලකුණු කරලා තියෙන්නේ. ඒ නිසා iy ලකුණු කරලා උඩට. නමුත් පල්ලයට ධාරාව දශම වෙන්නේ. දැන් ඍණ 0.5 කියලා අපිට කියන්නේ. iy ඍණ 0.5යි. මොකද හේතුව? මෙතන පල්ලයට ධාරාව යන්නේ 2.5 වැඩි දෙක අඩුයි. දැන් මේ 0.5 පල්ලයට යන්නේ. නමුත් ඒගොල්ලෝ ලකුණු කරලා තියෙන්නේ උඩට. දැන් iy ට ඍණ 0.5 කියලා උත්තරේ දෙන්න ඕනේ. ඒක අනිවාර්යයි.